අයිබෝන් ළමයි. අද අපි කතා කරන්නේ සොනික කිගුරුම ගැන. සොනික් බූම්. වාතය තුලින් ධ්වනිය ගමන් ගන්නා වේගයට වඩා වැඩි වේගයකින් වස්තුවක් අතිවේගී ගුවන් යානා වැනි. වාතය තුලින් ගමන් කරන විට එකවරම ඇසෙන කිගුරුම් හඬ සොනික කිගුරුම ලෙස හැඳින්වේ. සොනික් කිගුරුම හට ගන්නා ආකාරය. අතිවේගී සුපර්සොනික් ගුවන් යානා වාතය තුලින් අධික වේගයෙන් ගමන් කරන විට ගුවන් යාන ඉදිරියේ කෙළවර තුඩ කිසියම් ස්ථානයක් කරා ළඟා වී ඇති විට එම ස්ථානයේ අධික පීඩනයක් හටගන්නා නිසා එම පීඩනය ලිහිල් වීමට එම ස්ථානයේ ඇති වාත අංශු එකවර ඉවතට පැනීම සිදුවේ. මේ නිසා එම ස්ථානයේ එක්වරම කිගුරුම් හඬක් සමගම පීඩන තරංගයක් හටගන්නා අතර එම ස්ථානයේ ක්‍රමයෙන් ඉවතට ගමන් ගනී. එම හඬ පෘථිවි පෘෂ්ඨය මත සිටින පුද්ගලයෙකුට ළඟා වූ විට ඔහුට එකවරම එම හඬ ශ්‍රවණය වේ. ගුවන් යානය ගමන් ගන්නේ O3 පිහිටුමේ ඉද්දී ඒකට O2 පිහිටුම O1 ඔය ආකාරයෙන් තමයි තියෙන්නේ. අධිවේගී ගුවන් යානයේ මැක් අංකය